උසස් පෙළ විභාග ප්‍රතිඵල ආවට පස්සේ IT ඩිග්‍රී එකක් තෝරගන්න ගියාම බොහෝ සිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කම්පියුටර් සයන්ස් කරනවද? AI කරනවද? software engineering කරනවද? information system කරනවද? එහෙම නැත්නම් IT උපාධිය තෝරගන්නවද කියන ප්‍රශ්නේ. ඉතින් මේ උපාධි පාඨමාලා එක වගේ පෙනුනට ඒ සෑම ඩිග්‍රී එකක් තුලම එකිනෙකට වෙනස් අරමුණු තියෙනවා. එකිනෙකට වෙනස් ඉගෙනුමක් තියෙනවා. විවිධ රැකියා සඳහා තමයි මේ උපාධි පාඨමාලා සකස් කරලා තියෙන්නේ. පරිගණක තාක්ෂණය විවිධ ශාස්ත්‍රවල ව්‍යාප්ත වීමත් සමග ඒ විෂයපතයන්ට ගැළපෙන පරිදි උපාධි පාඨමාලා නිර්මාණය වුණා. මේ අනුව උපාධි පාඨමාලාවක් තෝරාගනිද්දී අනිවාර්යෙන්ම උපාධි පාඨමාලාවේ මූලික අරමුණු කවරේද කියලා හිතන් නිවැරදිව ඔයා තේරුම් ගන්න ඕන. ඒ අනුව සිසුවෙක් අනාගත වෘත්තීය ඉලක්ක හරියට හඳුනාගෙන තමන්ගේ ඉලක්කවලට ගැළපෙනම උපාධි පාඨමාලාව තෝරා ගන්න ඕන. අන්න එතකොටයි ඔයා ඔයාගේ අනාගත ඉලක්කයට වඩාත් නිවැරදිව ලං වෙන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එක මගින් පැහැදිලි කරන්නේ ජාතික විශ්වවිද්‍යාල මගින් ඔබට ප්‍රදානය කරන ප්‍රධාන උපාධි පාඨමාලා 5ක් ගැන. මේ උපාධි පාඨමාලාවල අරමුණු සහ වඩාත්ම ගැලපෙන්නේ කාටද කියන එක තමයි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඔබට පුළුවන් මේ උපාධි පාඨමාලාවල ප්‍රධාන අරමුණු හරියට තේරුම් අරගෙන ඔයාගේ අරමුණුත් එක සැසදෙනවා නම් ඔයාට පුළුවන් ඒ උපාධි පාඨමාලාව සඳහා උත්සාහ කරන්න. ඔයාට පුළුවන් ඒ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලබා ගන්න වැඩ කරන්න. ජාතික විශ්වවිද්‍යාල මගින් ප්‍රදානය කරන ප්‍රධානම උපාධි පාඨමාලා 5ක් ගැන අපි මේ වීඩියෝ එකකින් ඉදිරිපත් කරනවා. ඒ උපාධි පාඨමාලාවල අරමුණු මූලික සංකල්ප කවරේද කියන එක තමයි අපි කෙටියෙන් පැහැදිලි කරන්නේ. ඉතින් අපි පැහැදිලි කරන සංකල්ප අනුව ඔයාගේ අරමුණු වලට ගැළපෙන උපාධි පාඨමාලාව ඔයා තෝරගන්න. අපි ඉදිරි දවසක ජාතික විශ්වවිද්‍යාල මගින් ප්‍රදානය කරන මේ උපාධි පාඨමාලා ගැන වෙනම වීඩියෝ එකක් මගින් ඔයාට අවශ්‍ය කරන තොරතුරු දෙන්න අපි සැලසුම් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාගේ තියෙන ඉල්ලීම් පහළ කමෙන්ට් යටතේ ඇතුළත් කරන්න. අපි වැඩිපුරම ඉල්ලීම තියෙන උපාධි පාඨමාලා වලට ප්‍රමුඛත්වය දීලා අවශ්‍ය තොරතුරු වීඩියෝ එකක් මගින් ඔයාට ඉදිරිපත් කරන්න අපි සූදානම්. BSc Computer Science මමත් Computer Science උපාධිය තමයි කරේ. ඉතින් මටත් මගේ අත්දැකීම් ඔයාට පැහැදිලි කරන්න පුළුවන්. BSc Computer Science උපාධිය පරිගණක ශාස්ත්‍රයේ පවතින වඩාත් පර්යේෂණාත්මක සහ සෛද්ධාන්තික උපාධි පාඨමාලාවක් ලෙස BSc Computer Science හඳුන්වා දෙන්න පුළුවන්. මේ උපාධි පාඨමාලාවේ මූලික අරමුණු වන්නේ පරිගණකයක් ක්‍රියාත්මක කරන ආකාරය, විද්‍යාත්මක පදනම ඉගැන්වීම. ඒ වගේම යම්කිසි ක්‍රියාවලියක් සිදු කරන්නේ කොහොමද කියන එක, ඒකේ තාර්කික පසුබිම පැහැදිලි කිරීම, නව ඇල්ගොරිතම නිර්මාණය කිරීම, ඒ ආකාරයෙන් පවතින සංකීර්ණ ගැටලු සඳහා නව විසඳුම් ලබා දෙන්න තමයි මේ උපාධි පාඨමාලාව මූලික වශයෙන් පෙළගස්වලා තියෙන්නේ. ඉතින් මේ උපාධි පාඨමාලාව තුළ මූලික වශයෙන් ඇතුළත් වෙනවා mathematics, logics, programming, problem solving, software engineering, programming, AI යන ආදී විෂය ශාස්ත්‍රයන් මේ උපාධි පාඨමාලාව තුළ අන්තර්ගත වෙනවා. මේ උපාධි පාඨමාලාව තුළ සුපිරි මට්ටමේ ගණිත සංකල්ප අන්තර්ගත වෙනවා. ඒ වගේම algorithm, data structure, operating system, AI, programming, probability, statistics, research, innovations කියන සංකල්පයන් එකතු කරලා තමයි මේ උපාධි පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙන්නේ ගණිතමය අවබෝධතාවය, ගණිතමය හැකියාව තිබෙන තරඟකාරීත්වයක්, ක්‍රමලේඛ කරන දැනුමක් තිබෙන ඔයා සඳහා මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා. යම් දවසක ඔයා විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ කතිකාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් එහෙම නැත්නම් පර්යේෂකයෙක් නව නිර්මාණ කිරීම සඳහා සංකීර්ණ මෘදුකාංග ව්‍යාපෘති නිර්මාණය කිරීම, එහෙම නැත්නම් රොබොටික් ශාස්ත්‍රයට එන්න ඉන්න ඔයාට, එහෙම නැත්නම් AI ශාස්ත්‍රයට එන්න ඉන්න ඔයාට, අලුත් තාක්ෂණයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වන ඔයාට මෙන්න මේ කම්පියුටර් සයන්ස් උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා. BSc Artificial Intelligence, BSc AI උපාධි පාඨමාලාව මිනිසාමෙන් බුද්ධිමත්ව සිතන, ඉගෙනුම් හැකියාව තිබෙන, සංකීර්ණ ගැටලු විසඳිය හැකි ස්වයංක්‍රීය පද්ධති නිර්මාණය කිරීමට හැකි උපාධිධාරීන් බිහි කරන්න තමයි BSc AI උපාධි පාඨමාලාව හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ උපාධි පාඨමාලාවේ mathematics, ඒ වගේම statistics,
probability, programming යනාදී සංකීර්ණ සංකල්ප තියෙනවා. පරිගණක විද්‍යාව උපාධි පාඨමාලාව තුළ අඩංගු වන විශේෂ උපකොටසක් තවදුරටත් ගැඹුරු ලෙස පැහැදිලි කරමින් ඉගැන්වීමක් තමයි මේ උපාධි පාඨමාලාව තුළ අපි දකින්නට ලැබෙන්නේ. AI තුළ පුළුල් ආකාරයෙන් පැතුරුණු එක එක විෂය සංකල්ප සම්බන්ධයෙන් AI උපාධි පාඨමාලාවේ ගැඹුරට ඉගෙනුමක් තමයි ඔයාට මේ උපාධි පාඨමාලාව තුළ ලබාගත හැකි වන්නේ. ඒ අනුව machine learning, neural networks, deep learning, genetic algorithm, computer visions, natural language processing, robotics, data science යනාදී සංකල්ප මේ උපාධි පාඨමාලාව තුළ ප්‍රදාන වෙනවා. ඔයාට ගණිතය පිළිබඳ උසස් දැනුමක් තියෙන්න ඕන, thinking හැකියාවක් තියෙන්න ඕන, ඒ වගේම programming කියන එක අනිවාර්යෙන් ඔයාට තියෙන්න ඕන මේ උපාධි පාඨමාලාව තුළ සාර්ථක වෙන්න. මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා AI ශාස්ත්‍රයට, robotics ශාස්ත්‍රයට, data science ශාස්ත්‍රයට, ඒ වගේ ගැඹුරු ශාස්ත්‍රයකට, ඒ වගේ සුවිශේෂී වූ ශාස්ත්‍රයකට එන්න බලාපොරොත්තු වුණු ඔයාට මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා. මේ යටතේ නව නිර්මාණ ඔයාට කරන්න පුළුවන්. මේ වෙනකොට ලෝකේ වෙනස් කරපු ප්‍රබලම තාක්ෂණයන් AI ලෙස හඳුන්වනවා. ඉතින් ඔයාටත් පුළුවන් ලෝකේ වෙනස් කරන්න, නව තාක්ෂණ නිර්මාණය කරන්න මේ AI උපාධි පාඨමාලාව තුළ අවශ්‍ය දැනුම ඔයා ලබා ගැනීමෙන් පස්සේ. BSc in Software Engineering අපි කෙටියෙන් කියන BSc SE කියලා. software engineering උපාධි පාඨමාලාවේ අරමුණ වන්නේ විශාල ප්‍රමාණයේ සංකීර්ණ තොරතුරු පද්ධති ක්‍රමානුකූලව කළමනාකරණයක් යටතේ සංවර්ධනය කළ හැකි මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කිරීම. ඉතින් අපි දන්නවා බැංකු තොරතුරු පද්ධති, ඒ වගේම රෝහල් තොරතුරු පද්ධති, ඒ ආකාරයෙන්ම ව්‍යාපාරික තොරතුරු පද්ධති, විවිධ ආකාරවල තොරතුරු පද්ධති තියෙනවා. ඒ විවිධ ආකාරවල තොරතුරු පද්ධති ක්‍රමවත් ආකාරයෙන් සැලසුම් කරලා ඒවා සංවර්ධනය කිරීම තමයි මේ උපාධි පාඨමාලාව තුළ මූලික අරමුණ වෙන්නේ. මෘදුකාංග පද්ධති නිර්මාණය කිරීමේ ක්‍රමවේද, ඒ වගේම කේතකරණය, මෘදුකාංග පද්ධති පරීක්ෂා කිරීම, ඒවායේ ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම, මෘදුකාංග පද්ධති සංවර්ධනය කළමනාකරණය කිරීම යනාදී කොටස් මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්‍රමලේඛකරණය අනිවාර්යයෙන්ම මෙහි මේ උපාධි පාඨමාලාව තුළ විශේෂ කොටසක් වෙනවා. ඉතින් මේ උපාධි පාඨමාලාව වඩාත් සුදුසු වෙන්නේ මෘදුකාංග ශාස්ත්‍රයේ රැකියාව සඳහා හීන දකින ඔයාට මේ උපාධි පාඨමාලාව ගැලපෙනවා. ඉතින් ඔයා software engineer කෙනෙක් වෙලා වැඩි වැටුප් ලබා ගන්න හැකියාවක් තියෙනවා. BSc in Information System. Information System උපාධි පාඨමාලාවේ අරමුණ වන්නේ ව්‍යාපාර, business, තොරතුරු තාක්ෂණය, IT, business, IT අතර සම්බන්ධයේ තේරුම් අරගෙන ආයතනවල පවතින ගැටලු සඳහා තොරතුරු පද්ධති සැලසුම් කිරීම, නිර්මාණය කිරීම හැකි වෘත්තිකින් බිහි කරන්න තමයි IS උපාධි පාඨමාලාවේ මූලික සංකල්පය වන්නේ. මේ උපාධි පාඨමාලාවේ ප්‍රධාන අන්තර්ගතය ව්‍යාපාර විශ්ලේෂණය, database management, මූල්‍ය කළමනාකරණය, IT strategy, ඒ වගේම තොරතුරු පද්ධති සැලසුම් කිරීම, තොරතුරු පද්ධති වල ආරක්ෂාව යනාදී සංකල්ප තමයි මේ උපාධි පාඨමාලාවේ ප්‍රමුඛ අරමුණ වන්නේ. ඉතින් මේ උපාධි පාඨමාලාව ගැලපෙනවා මැනේජ්මන්ට් IT ශාස්ත්‍රවලට කැමති ඔයා වෙනුවෙන් මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා. මේ උපාධි පාඨමාලාව සම්පූර්ණ කරලා ප්‍රෝග්‍රෑමින් හැකියාව තවත් උපරිමයෙන් තියෙනවා නම් ඔයාට මෘදුකාංග ඉංජිනේරුවෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා කියන එක මතක තියාගන්න. BSc Information Technology, BSc IT උපාධි පාඨමාලාවේ ප්‍රමුඛ අරමුණ තමයි පවතින තොරතුරු තාක්ෂණ සංකල්ප භාවිතා කරලා ආයතනවල තොරතුරු පද්ධති පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, ඒවා භාවිතා කිරීම සහ ඒවට අවශ්‍ය මානව සම්පත් බිහි කරන්න තමයි මෙන්න මේ IT උපාධි පාඨමාලාව සැලසුම් කරලා තියෙන්නේ. BSc IT උපාධි පාඨමාලාවේ අරමුණ වන්නේ පවතින තාක්ෂණයන් භාවිතා කරමින් IT සිස්ටම් ඉම්ප්ලිමන්ට් කරන්න, තොරතුරු පද්ධති ක්‍රියාත්මක කරන්න, තොරතුරු පද්ධති පවත්වාගෙන යන්න, තොරතුරු පද්ධති නඩත්තු කරගෙන යන්න, තොරතුරු පද්ධති වල වෙනස්කම් සිදු කරන්න, නව තොරතුරු පද්ධති නිර්මාණය කරන්න හැකි වෘත්තිකින් බිහි කරන්න තමයි මෙන්න මේ උපාධි පාඨමාලාවේ ප්‍රමුඛ අරමුණ වෙන්නේ. මේ උපාධි පාඨමාලාව තුළ මැතමැටික්ස් ගැඹුරින්ම භාවිතා වෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් දැනුමක් ඕන, සාමාන්‍ය මැතමැටික්ස් නොලෙජ් එකක් තියෙන්න ඕන, සාමාන්‍ය තින්කින් හැකියාවක් තියෙන්න ඕන. මේ උපාධි පාඨමාලාවල් තුළ සියලුම ශාස්ත්‍ර පිළිබඳව යම් ආකාරයකින් ඉගැන්වීමක් සිදු කරනවා. ඒ අනුව database,
network, web designing, mobile application development, cyber security, system administration යනාදී සංකල්ප පිළිබඳව මේ උපාධි පාඨමාලාවේ ඉගැන්වීමක් සිදු වෙනවා. ඒ වගේම ඇතම් විශ්වවිද්‍යාලවල ඒ විශ්වවිද්‍යාලයට අනන්‍ය වන පරිදි IT උපාධි පාඨමාලාව නිර්මාණය කරලා තිනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ IT උපාධි පාඨමාලාව සම්බන්ධයෙන් වෙනස් එකෙක් විශ්වවිද්‍යාල යටතේ තොරතුරු වෙන වෙනම ඔයාට ලබා දෙන සූදානම්. IT උපාධි පාඨමාලාව වඩාත්ම සුදුසු වෙන්නේ තාක්ෂණය භාවිතා කරලා ආයතනයක තොරතුරු පද්ධති පවත්වාගෙන යාම, නඩත්තු කිරීම, මෙහෙයවීම යනාදී අරමුණු තියෙන ඔයා සඳහා මෙන්න මේ උපාධි පාඨමාලාව වඩාත් ගැලපෙනවා. මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ මේ උපාධි පාඨමාලා පහ අතර තියෙන ප්‍රධානම වෙනස්කම් ඉතා කෙටියෙන් පැහැදිලි කිරීමක් පමණයි. ඉතින් මේ එක් උපාධි පාඨමාලා ගැන වෙන වෙනම අපි වඩාත් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් ඉදිරි දිනවල අපේ channel එක තුල ඇතුළත් කරන්න පුළුවන් වීඩියෝ ආකාරයෙන්. ඉතින් ඒ වීඩියෝත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ වීඩියෝත් ඔයාලට නරඹන්න පුළුවන්. channel එක subscribe කරන්න. ඒ වගේම මේ සම්බන්ධයෙන් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් IT ගැන උනන්දුවක් දක්වන එයාලටත් මේ වීඩියෝ බෙදා හරින්න ෂෙයා කරන්න. එතකොට එයාලත් මේ පිළිබඳ දැනුවත් වෙවි. ඔයාලේ ගාව තියෙන තව ප්‍රශ්න තියෙනවා නම් මේ උපාධි පාඨමාලා සම්බන්ධයෙන් කමෙන්ට් තුල ඇතුළත් කරන්න. ඊළඟ වීඩියෝ වැඩසටහන සකස් කරද්දී ඔයා ඉදිරිපත් කරන කමෙන්ට්ස් අපේ අවධානයට ලබා ගන්න පුළුවන් වෙවි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.